යනවාසේ දේශනා කරනවා ශ්‍රද්ධාවෙන් දානයක් පූජා කිරීමේ ආනිසංස Tamante එද්දී දන් දුන්න නිසා ආඩ්‍ය වෙනවා, මහා ධන වෙනවා. ශ්‍රද්ධාවෙන් පහන් සිතින් දන් දුන්න නිසා අබිරූපෝ හෝති දස්සනියෝ පාසාදේකෝ පරමාය වන්න පොක්කරතාය සමන්නාගතෝ. ලස්සන රූපයකින් ඉපදෙනවා. මම ලස්සනයි. පාට ලස්සන. ශ්‍රද්ධාවෙන් දන් දීලා. ඔයාලගේ හිත යන ලස්සන රූපයක් තියෙන කෙනෙක් ඔයාලා කවදා හරි දැක්කොත් ඔයාලා බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. මෙයානම් සංසාරේ ශ්‍රද්ධාවෙන් දන් දීලා තියෙනවා කියලා. ඊට පස්සේ දේශනා කරනවා මේ සකසලා දන් දුන්නොත් එහෙම වෙන විපාකේ දන් දීම නිසා මහා ධන භවභෝග ඇතු උපදිනවා. යේ පිස්සතේ හොන්ති පුත්තානිවා ධාරානිවා දාසානිවා පෙස්සානිවා කම්මකාරාතිවා තේ පිසුස්සු සම්ති සෝතං ඕදහන්ති අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති. සකසලා දන් දීමේ සකසලා පින්කම් කිරීමේ පිළිවෙලකට කටයුත්තක් කිරීමේ විපාක තමයි එයා කියන දේ තමන්ගේ නෝනා අහනවා, තමන්ගේ දරුවෝ අහනවා, ටීචර් කෙනෙක් නම් ගුරු ළමයි ටික අහනවා, දේශකයන් වහන්සේ නමක් නම් අනිත් අය අහනවා. බලන්න සකසලා දන් දුන්න. කවුරු හරි කියන දේ හොඳට අහගෙන ඉන්න හිතෙනවා නම් තමන්ට. ඒ වෙලාවට හිතන්න මෙයා නම් සංසාරේ දන් දෙද්දි සකසලා දීලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ශ්‍රද්ධාවට එන්න. කාලයට දන් දීමේ විපාක තමයි කාලයට ලැබෙනවා. ඊට පස්සේ අත්හැරලා දන් දීමේ විපාක තමයි උලාරේසු පංච සුඛාම ගුණේසු භෝගාය චිත්තං නමති. ප්‍රනීත පංචකාමයේ විඳින්න හිත නැමෙනවා. දෙන දේ අත්හැරලම දෙනවා. ආය බලන්නේ අපි කියමු මේ සලු පූජා කළා. ආය පස්සේ ඔළුව දාලා බලන්නේ මේ සලු වලට ආන්දර මොනවද කරන්නේ? අටපිරිකරේ පූජා කළා, සෙම්බුවක් පූජා කරලා ආය මොනවද මේක කරන්නේ කියලා බලන්නේ. දෙන දේ අත්හැරලම දෙනවා. ඒනට බහුතරයක් භාගයක් මිනිස්සු ඉන්නේ දීලායි හොම්බ දාලා බලනවා. ඒකට කරුණොත් තියෙනවා මිනිසුන්ට සැක හිතෙන කරුණොත් යෙදෙන අවස්ථා තියෙන නිසා වෙන්න ඇති මිනිස්සු එහෙම කරන්නේ. නමුත් දෙන දේ අත්හැරලම නොදෙන නිසා වෙන්නේ සංසාරේ හොඳ ගෙයක් තිබ්බත් ඒ ගෙදර ඉඳ හිතෙන්නේ නැහැ. සල්ලි ඕන තරම් තියෙන හොඳ වාහනයක් ගන්න හිතෙන්නේ නැහැ. අර මේ ළමයි එක හොඳට කාලා බීලා ගමනක් බිමනක් ගිහිල්ලා සතුටෙන් ඉඳ හිතෙන්නේ නැහැ. උලාර පංචකාමයේ භුක්ති විඳින්න හිත නැමෙන්නේ නැහැ. රස්නේ පිට කෑමක් කන්න හිතෙන්නේ නැහැ. නිවෙන්න අරිනවා. තේ එකක් ගත්තා කෝල් එක කතා කරලා ඔක්කොම ටික ඉවර වෙනකොට අරක හීතල වෙලා.